බොදු ජනතාවගේ මුදුන් මල්කඩ වූ සිරි දළදා වහන්සේ මාධ්‍යන ප්‍රදර්ශනය සඳහා පසුගිය දිනවල වැඩ සිටින කරඬුවෙන් පිටතට ගැනීමත් සමග අපිට දකින්නට ලැබුණේ අසිරිමත් පෙළහරකි. දළදා මැදුරු පෙදෙසට වැස්සක් ඇදහැළුණේ අහසේ කිසිදු වැසි ලකුණක් නොතිබුණු මොහොතකය. ඒ දළදා වහන්සේගේ ප්‍රාතිහාරයන් යනු මහනුවර ප්‍රදේශයේ අන්‍යාගමික ජනතාව අතර පවා පැතිරුණු අදහසකි. දළදා දැක්මත් සමග වර්ෂාව තවමත් දිවයින පුරා වරින් වර පැතිර යන්නේ මුළු රටටම ආශිර්වාදයක් ලෙසිනි. දළදා වහන්සේ මුල් කරගෙන වරින් වර සිදුවුණු හාස්කම් රාශියක් ගැන දළදා ඉතිහාසයේ සඳහන් වී තිබේ. ඉතින් ඉතිහාසයේ සිට මේ වන තෙක්ම දළදා වහන්සේ සිදු කළ අසිරිමත් දළදා ප්‍රාතිහාරයන් ගැන දැන ගැනීමට මේ වීඩියෝ අවසාන වන තෙක්ම රැඳී සිටින්න. බුදුරදුන්ගේ ශ්‍රී දේහ ආදාහනය කිරීමේදී නොදැවී ඉතිරි වුණු සතර දළදා අතරින් චාම දළදා වහන්සේ කේම මහරහතුන් වහන්සේ විසින් රැගෙන වූත් කලිඟු රජුට දෙන ලදී. ඔහු රන්රුවන් මුතුවැල් වලින් බැබලෙන සුවිසල් මැදුරක් සාදවා දළදා වහන්සේ එහි තැන්පත් කළේය. පසු කලක මිසදුටු නිගණ්ඨයන්ගේ බසට රැවටි දළදා වහන්සේ වෙනසීමට සිතා පැලලුප් නුවර පණ්ඩු රජු ඒ රැගෙන එන්නට චිත්‍රායන නැමැති ප්‍රාදේශීය රජු කලිඟු රට දන්තපුරයට යවුවේය. කලිඟු රට ගුහසීහ රජු චිත්‍රායන රජු සමග දළදා මැදුරට ඇතුල් විය. සේසත යට කරඬුවේ තැන්පත් කළ දළදා වහන්සේ දෙස චිත්‍රායන රජු නිත්‍යෝමා බලා සිටියේ විශ්මේනි. ඒ අවස්ථාවේ දළදා වහන්සේ ඉදිරියේ දොහොත් මුදුන් තබාගත් ගුහසීහ රජු මිනිසුන්ගේ සිත් සතන් පැහැදීම පිණිස ප්‍රාතිහාර්ය දක්වන ලෙස ආයාචනයක් කළ බව පාලි දාඨා වංශයේ සඳහන් වේ. එකෙහිණිම අහසට පැන නැගුණු දළදා වහන්සේ පැව අසිරිමත් පෙළහර එහි ගාථාවක සඳහන් වන්නේ මේ අයුරින්. චන්ද්‍ර රේඛාවක් මෙන් මනහර දළදා වහන්සේ අහස් කුසට නැගී එකෙහිණිම රිදීසේ සුදු වූ රැස් සහ දුම්වලින් විහිදුවමින් නොයෙක් අයුරුන් අවට බබළුවමින් හා මොහොතකින් නිවෙමින් දැස් සනසාලන පෙළහරක් පෑවිය. ඒ දුටු චිත්‍රායන රජු තෙරුවන් සරණ ගියේය. එහෙත් පණ්ඩු රජුගේ නියෝගය කඩ කළ නොහැකි නිසා ඔහු දළදා වහන්සේ පැලලුප් නුවරට වැඩම වූයේය. නිගණ්ඨයන්ගේ බස් ඇසීමෙන් කුපිතව සිටි පණ්ඩු රජු මුලින්ම නියම කළේ දළදා වහන්සේ ගිනි අඟුරු වලකට දැමීමටය. එහෙත් දළදා වහන්සේට කිසිදු හානියක් සිදු වුණේ නැහැ. ඒ ගිනිදැල් මැදින් එකෙහිණිම මතුවුණු නෙළුම් මලක් මත දළදා වහන්සේ සමන්පිච්ච මල්වල සුදු පැහැයෙන් ආලෝකවත් වන ලෙස රැස් වීදුමින් වැඩ සිටින අයුරු දක්නට ලැබුණි. ඒ දුටු මිසදුටු මිනිසුන් දළදා වහන්සේට මලින් පුදා සාදුකාර දුන්නා. මෙය පළමුවන දළදා පෙරහර ලෙස සඳහන් වේ. තම වෑයම ඉටු නොවුණු නිසා මිසදුටු පණ්ඩු රජු ඊළඟට නියම කළේ දළදා වහන්සේ කිනිහිරක් මත තබා කුළුගෙඩියකින් තැලීමට. සේවකෙනට එසේ අණ විට දළදා වහන්සේ කිනිහිර ඇතුළට ගිලුණහ. උදාගිරෙන් මතුවුණු අඩසඳ මෙන් සුදු පැහැ ආලෝකයෙන් බැබලෙන්නට වූහ. දාඨා වංශයේ මේ ගැන සඳහන් වෙන්නේ දන්ත ධාතුන් වහන්සේගේ දෙවන ප්‍රාතිහාරය ලෙසයි. ඒ දළදා වහන්සේ කිනිහිරෙන් ගලවන්නට නොහැකි නිසා ඒ පිටතට ගැනීමට සමතෙක් වෙයි නම් ඉදිරිපත් වෙන්න කියලා කියමින් රජු නුවර පුරා අඬබෙර කරුවෙකු යවලා තියෙනවා. එවිට අනේපිට සිටුතුමාගේ පරපුරෙන් පැවතෙන සැදැහැති සිටු පුතෙකු සත්‍යක්‍රියා කොට දළදා වහන්සේ කිනිහිරෙන් මතු පිටට ගන්නට ඉදිරිපත් වෙලා තියෙනවා. ඔහු කලේ සුවඳ සිසිල් දියෙන් පිරුණු රන් බඳුනක් ගෙන බුදුගුණ සිහි කරමින් එයට වඩින ලෙස දළදා වහන්සේට ආරාධනා කිරීමයි. එම රන් බඳුනට වැඩිය දළදා වහන්සේ සුවඳ ජලයේ ගිලෙමින් නැවත මතු පිටට එමින් ප්‍රාතිහාරයක් දක්වන්නට වූහ. මේ තුන්වන පෙළහර ලෙස සඳහන් වේ. එහෙත් පණ්ඩු රජු දළදා වහන්සේ වෙනසීමේ වෑයම අතහැරියේ නැහැ. ඊළඟට ඔහු කලේ වීදියක් මැද වලක් හාරවා දළදා වහන්සේ එහි දමා පස්පුරවා ඇතුන් ලවා මැඩීමයි. එකෙහිණිම රියසකක් වැනි මහා පියුමක් පොළොව පලාගෙන මතුවිය. දළදා වහන්සේ පියුමෙහි කෙමිය මත බැබලෙන අයුරු පෙනුනි. ඒ සිදුවන දළදා පෙළහරෙන් පසුව නැවතත් රජු මුලා කළ නිවටුවෝ කසලපිරි අගලකට දළදා වහන්සේ දැමුව. එම අගල සත් පියුමෙන් පිරුණු පොකුණක් බවට පත් වුණේ. ඒ පස්වන දළදා ප්‍රාතිහාරයේ දුටු ඇමතිවරු රජුට වැඳ රජතුමනි, බුදුරදුන්ගේ මෙවැනි හාස්කම් දැකීමෙන් පසුවත් කෙනෙකු තුළ බුදුරදුන් කෙරෙහි පැහැදීමක් නොමැතිනම් ඔහුගේ ප්‍රඥාවෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද යසුහ. එයින් කරුණු තේරුම්ගත් පණ්ඩු රජු තෙරුවන් කෙරෙහි පැහැදුනේ. රජුගේ මහසෙනෙවි පොකුණ වෙත ගොස් දළදා වහන්සේට නමස්කාර කළේය. එවිට දළදා වහන්සේ පියුමෙන් පියුමට වඩින්නට වූහ.
ඒ පැලලුප් නුවරදී සිදුවන 6 වන දළදා ප්‍රාතිහාර්ය වේ. දළදා වහන්සේ ආරක්ෂා කරනු සඳහා දළදා වහන්සේ රැක ගැනීම සඳහා සිහල දේශයට ගෙන ගොස් දෙන්නයි නියම කළ බව පාලි දාඨා වංශයේ සඳහන් වෙනවා. හේමමාලාවන්ගේ කෙස් රොදින් අහසට නැගුණු දළදා වහන්සේ ප්‍රාතිහාරයක් දැක්වූ බව දාඨා වංශයේ සඳහන් කරයි. ඒ දැකීමෙන් සතුටටපත් කිත්සිරි මෙවන් රජු සීහල දීපය බුදුරදුන්ට පුදන බව කියමින් රන්මිනියෙන් බැබලෙන රජ කිරුළ දළදා වහන්සේට පිදුවේ. බුදුරදුන්ට තිබුණේ ඖෂධී තාරකාවෙන් බැබලෙන සිදු දත්ය. මේ දළදා වහන්සේගේ අවපැහැයක් තිබෙන්නේ කුමක් නිසාදයි කිත්සිරි මෙවන් රජුගේ සිතේ ප්‍රශ්නයක් මතුවිය. එකෙහිණිම දළදා වහන්සේ සුදු හංසයෙකු මෙන් රජමිදුල මතින් ඉහළ නැගී සුදු රැස් විහිදුවන්නට වූහ. එයින් පැහැදුණු රජු සිහසුන මත සුදු ඇතිරිල්ලක් හෙලා ඒ මත දළදා වහන්සේ තැන්පත් කොට සුදු මලින් වැසුවේය. මල් මතු පිට වැඩ දළදා වහන්සේ ප්‍රාතිහාරයක් දක්වා ඇත. ඒ ඉතිහාසයේ සඳහන් වන්නේ ලක්දිවදී සිදුවන දෙවන දළදා පෙරහර වශයෙනි. අනුරපුරේ වසරක් පාසා දළදා දැක්මක් පැවැත් වූ චීන ජාතික දේශාට කපාහයන් නාහිමියන්ගේ වාර්තාවලද දැක්වෙනවා. දළදා වහන්සේ සිංහල ජාතියට උරුම වුණේ බුදු සසුන සුරකින ජාතියක් වශයෙන් සිංහලයන් කෙරෙහි ලෝවැසියන් තුළ විශ්වාසයක් පැවති බැවිනි. 1829 මැයි මාස 29 වෙනිදා දළදා ප්‍රදර්ශනය පැවැත් වූ විට නියඟ නිමා කරමින් මහවැසි ඇබහැළුණු බව ලේඛන වලින් සඳහන් වෙලා තියෙනවා. එම සිද්ධිය ප්‍රසිද්ධ වී තිබෙන්නේ දළදා වතුර නමින්. දළදා පෙරහර සහ දළදා දැක්ම සිදුවන සෑම විටකම වැසි ඇදහැලීම අනිවාර්යෙන් සිදුවන බව මහනුවර වෙසෙන කවුරුත් අද්දුටු සත්‍යකි. දළදා වැස්ස වැනි හාස්කම් වලටද හේතුවක් තිබිය යුතුය. අපට ගැටලු මතුවන්නේත් පිළිගැනීමට මැලිවන්නේත් ඒවා පිළිබඳ යථාර්ථය වටහා ගන්නට නොහැකි නිසායි. ඉතින් මේ වීඩියෝ ඔබට වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. මේ වීඩියෝ ගැන දැනෙන අදහස් ඔබට පහලින් කමෙන්ට් කරන්නත් පුළුවන්. එහෙමනම් මේ වගේ වටින කියන වීඩියෝ ඔබ ඉදිරියට නරඹන්න කැමති නම් මතක ඇතිව අපිව subscribe කරන්න. එහෙමනම් මෙවැනි තවත් වීඩියෝකින් හමු වන තුරු ඔබට සුබ දවසක්.